නිබිඳුව 4 සෝනදණ්ඩ සූත්‍ර දේශනාව දීඝනිකාය. බුදුන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම. සෝනදණ්ඩ සූත්‍රයෙන් කරුණු උපුටා ගැනීම හා සරලව පැහැදිලි කිරීම. භාග්‍යවතුන් වහන්සේ 500ක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමග චම්පා නගරයේ ගග්ගරා නම් වූ පොකුණ අසබඩ වැඩ සිටියා. ඒ කාලයේහි සෝනදණ්ඩ බ්‍රාහ්මණයා වාසය කළේ චම්පා නුවරමයි. ඒ නගරයේ ඔහුට මගධ දේශාධිපති වූ සේනීය බිම්බිසාර රජුගෙන් ලැබුණු තෑග්ගක්. එතකොට චම්පා නුවරවාසී බ්‍රාහ්මණ ගෘහපතියන් හට මේ කතාව අසන්නට ලැබුණා. බවත්නි, අන්න ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ 500ක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමග ගග්ගරා පොකුණ අසබඩ වැඩ ඉන්නවා. ඒ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගොසින් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. ආදී ලෙසිනි. ඉතින් නිබඳු වූ රහතුන් දැක ගන්නට ලැබීම කොතරම් යහපත් දෙයක්ද කියලා. එතකොට චම්පා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කණ්ඩායම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ බැහැදකීම පිණිස ගග්ගරා පොකුණ දිශාවට පැමිණෙමින් සිටියා. ඒ වේලාවේදී සෝනදණ්ඩ බ්‍රාහ්මණයා තම ප්‍රාසාදයේහි උඩුමහල් තලයේහි දහවල් විවේකයේ හාන්සි වී සිටියා. එතකොට චම්පා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කණ්ඩායම් වශයෙන් හැදිලා ගග්ගරා පොකුණ දෙසට ගමන් කරමින් සිටින අයුරු දැක ගන්නට ලැබුණා. එවිට සොනදණ්ඩ බ්‍රාහ්මණයා තම උපදේශක කත්ත නම් තැනැත්තාගෙන් මෙසේ ඇසුවා. "බවත් කත්ත, චම්පා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් මොන කරුණක් නිසාද ගග්ගරා පොකුණ දිශාවට යන්නේ?" "බවත, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ 500ක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමග ගග්ගරා පොකුණ අසබඩ වැඩ ඉන්නවා. ඒ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගොසින් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක." කියලා. අන්න ඒ බවත් ගෞතමයන් වහන්සේව දැකීම පිණිසයි ඔය උදවිය යන්නේ. එහෙම නම් බවත් කත්ත, එම ගෘහපතිවරුන් ළඟට යන්න. ගිහින් ඔවුන්ට මෙහෙම කියන්න. "බවත්නි, සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. මොහොතක් සිටිනු මැනව." ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකීම පිණිස සෝනදණ්ඩ බ්‍රාහ්මණයාද පැමිණෙනවා. කියලා. එසේ බවත කියලා ඒ කත්ත නම් තැනැත්තා සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට පිළිතුරු දී ඒ ගෘහපතිවරුන් ළඟට ගියා. ගිහින් මෙහෙම කිව්වා. "බවත්නි, සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. බවත්නි, මොහොතක් සිටිනු මැනව." ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකීම පිණිස සෝනදණ්ඩ බ්‍රාහ්මණයාද පැමිණෙනවා. කියලා. ඒ දිනවල නොයෙක් ප්‍රදේශවලින් පැමිණ සිටි 500ක් පමණ වූ බ්‍රාහ්මණ පිරිසක්ද කිසියම් කටයුත්තකට පැමිණ චම්පා නුවර වාසය කළා. ඒ බ්‍රාහ්මණවරුන්ට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යන බව අසන්නට ලැබුණා. එතකොට ඒ බ්‍රාහ්මණවරුන් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ළඟට ගිහින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් මෙහෙම ඇහුවා. "බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකින්නට යන්න ඉන්නවා කියලා කියන්නේ හැබෑවක්ද?" "එසේය බවත්නි, මාත් ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකීමට යන්න තමයි ඉන්නේ." "බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකින්නට යන්න එපා. ඒක Tamanගේ තත්වයට ගැලපෙන්නේ නෑ." "බවත් සෝනදණ්ඩයන්ගේ කීර්තිරාවය පිරිහිලා යාවි. ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිරාවය ඉහළ යාවි." "බවත් සෝනදණ්ඩයන්ගේ කීර්තිය පිරිහීමත්, ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය ඉහළ යෑමත් යන කරුණ නිසයි බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකින්නට යන එක සුදුසු නොවන්නේ. හැබැයි ශ්‍රමණ ගෞතමයන් නම් බවත් සෝනදණ්ඩයන්ව බැහැදකීමට එන එක සුදුසුයි. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් මව සහ පිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු වූ සුජාත උපතක් ලද කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් 7 වෙනි මීමුතු පරම්පරාවල් දක්වාම පිරිසිදු කුල ප්‍රවේණියක් තියෙනවා. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් කුල පාරිශුද්ධිය මුල් කොට කිසිවෙකුගෙන් උපහාස ගැරහුම් ලබා නැති කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි මහදනවතෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි ත්‍රිවේද පාරප්‍රාප්ත කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි ඊතා රූපවත් කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි සිල්වත්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි මිහිරි ලෙස කරුණු විග්‍රහ කරන කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි බොහෝ දෙනාට ආචාර්ය ප්‍රාචාර්ය වූ කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි වයෝවෘද්ධ කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි බිම්බිසාර නිරිඳුන්ගෙන් සත්කාර ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි පොක්කර සාති බ්‍රාහ්මණතුමාගෙන් පිදුම් ලැබූ කෙනෙක් නෙව. යටහත් පැවතුම් ලැබූ කෙනෙක්.
තරුව ඒ වගේම බවත් සෝනදණ්ඩයන් වනාහි බිම්බිසාර නිරිඳුන් විසින් දෙන ලද රාජපරිභෝග චම්පා නගරයෙහි ප්‍රධානව වසන කෙනෙක්. මෙන්න මේ කරුණ නිසයි බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකින්නට යන එක සුදුසු නොවන්නේ. හැබැයි ශ්‍රමණ ගෞතමයන් නම් බවත් සෝනදණ්ඩයන්ව බැහැදකීමට එන එක සුදුසුයි. මෙසේ පැවසූ විට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණවරුන්ට මෙහෙම කිව්වා. බවත්නි, ඒ බවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපට කොතරම් සුදුසුද වගේම බවත් ගෞතමයන් වහන්සේ අපව දකින්ට පැමිණීම උන්වහන්සේට සුදුසු නැතිවන්නේ ඇයිදයි අසනු මැනව. ශ්‍රමණ ගෞතමයන් වහන්සේද තරුව මව්පිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු වූ සුජාත උපතක් ලද කෙනෙක්. තරුව සත්වෙනි මීමුතු පරම්පරාවල් දක්වාම පිරිසිදු කුල ප්‍රවේණියක් තියෙනවා. තරුව කුල පාරිශුද්ධිය මුල් කොට කිසිවෙකුගෙන් උපහාස ලබා නැහැ. ගැරහුම් ලබා නැහැ. අන්න ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්නට පැමිණීම උන්වහන්සේට සුදුසු නැහැමයි. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපටමයි සුදුසු. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහත් ඥාති පිරිසක් අත්හැර දමා උතුම් පැවිදි බව ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝ වස්තුව අත්හැර දමා උතුම් පැවිදි බව ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉතා තරුණ වූ යෞවන කාලයේදීම යෞවන වියෙහි සිටියදීම ගිහිගෙන් නික්ම අනගාരികව උතුම් පැවිදි බව ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ගේ රාජවංශික දෙමාපියන් අකමැත්තෙන් කඳුළු වැකුණු මුහුණින් හඬද්දීම කෙස්රාල්වා කසාවත් පොරවගෙන ගිහිගෙන් නික්ම අනගාരികව උතුම් පැවිදි බව ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේද ඉතා රූපවත් කෙනෙක් නෙව. දුටුවන් පහදින කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආර්ය වූ සීල් ඇති කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේද මිහිරි වචන ඇති කෙනෙක් නෙව. මිහිරි ලෙස කරුණු විග්‍රහ කරන කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේද බොහෝ ජනයා හට ආචාර්ය ප්‍රාචාර්ය වූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමරාගය ක්ෂය කළ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කර්මවාදී, ක්‍රියාවාදී උත්තමයෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසිදු රාජවංශික කුල ප්‍රවේණි ඇති උසස් වංශයෙන් පැවිදි වූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධනවත් කුලවත් වංශයෙන් පැවිදි වූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත පිටරටවලින්ද පිට ජනපදවලින්ද ප්‍රශ්න විසඳා ගැනීමට බොහෝ පිරිස් පැමිණෙනවා. තරුව ඒ වගේම දහස් සංඛ්‍යාත දෙවිවරුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දිවි හිමියෙන් සරණ ගිහින් තිබෙනවා. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගිහින් තිබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක ආදී ලෙස කියලා. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින්ම සමන්විත වූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් වෙත පැමිණෙන පිරිසට ඊතා සුහද ලෙස කතා කරමින් පිළිගන්නා කෙනෙක්. මිහිරි වචන කතා කරන කෙනෙක්. පිළිසඳර කතාවෙහි ඉතා දක්ෂ කෙනෙක්. පැමිණි පිරිසට පළමුවෙන්ම කතාබස් කරන කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සත්කාර ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි බොහෝ දෙවිවරු, බොහෝ මිනිසුනුත් අතිශයින්ම පැහැදීමෙන් යුක්තයි. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක වැඩ සිටිනවා නම් ඒ ගමේ අමනුෂ්‍යයන් මිනිසුන් හට කිසි පීඩාවක් කරන්නේ නැහැ. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා පිරිස සහිතයි. තරුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්තිය පැතිරිලා තියෙන්නේ සැබවින්ම ඇති අනුත්තර වූ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන්මයි. තරුව ඒ වගේම බිම්බිසාර නිරිඳානන් සිය දරුවන්, විරින්දෑවරුන්, පිරිස් හා ඇමතිවරුන් එක්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දිවි හිමියෙන් සරණ ගිහින් සිටිනවා. තරුව ඒ වගේම කෝසල නිරිඳානන් සිය දරුවන්, විරින්දෑවරුන්, පිරිස් හා ඇමතිවරුන් එක්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දිවි හිමියෙන් සරණ ගිහින් සිටිනවා. තරුව ඒ වගේම පොකර සාති බ්‍රාහ්මණතුමා සිය දරුවන්, විරින්දෑවරුන්, පිරිස් හා ඇමතිවරුන් එක්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දිවි හිමියෙන් සරණ ගිහින් සිටිනවා. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බිම්බිසාර නිරිඳානන්ගෙන් සත්කාර ලැබූ ගෞරව බුහුමන් ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෝසල නිරිඳානන්ගෙන් සත්කාර ලැබූ ගෞරව බුහුමන් ලැබූ කෙනෙක්. තරුව ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පොක්කර සාති බ්‍රාහ්මණතුමාගෙන් සත්කාර ලැබූ ගෞරව බුහුමන් ලැබූ කෙනෙක්.
අන්න ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්නට පැමිණීම උන්වහන්සේට සුදුසු නැහැමයි. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපටමයි සුදුසු. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණ අසබඩ වැඩ සිටිනවා. ඉතින් යම්කිසි ශ්‍රමණවරුන් වේවා බ්‍රාහ්මණවරුන් වේවා අපගේ ගම් කෙතට සම්ප්‍රාප්ත වෙනවා නම් ඔවුන් අපට ආගන්තුක පිරිසකි. අප විසින් ඒ ආගන්තුක පිරිසට සත්කාර කළ යුතුයි. ගරු කළ යුතුයි. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපගේ ආගන්තුකයෙක්මයි. ඉතින් අප විසින් උන්වහන්සේට සත්කාර කළ යුතුයි. ගරු කළ යුතුයි. ඔන්න ඔය කාරණේදී ඒ බවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්නට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැහැමයි. එනිසා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපටමයි සුදුසු. බවත්නි, ඒ බවත් ගෞතමයන් වහන්සේගේ ගුණය පිළිබඳව මා දන්නේ උපමනයි. නමුත් ඒ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රමාණ කළ නොහැකි වූ ගුණ වලින් යුක්තයි. මෙසේ පැවසූ විට ඒ බ්‍රාහ්මණවරු සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණයන් යම් ආකාරයකින් පැවසුවා නම්, ඒ ආකාරයෙන් යුතු ගුණ ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යොදුන් 100ක් එපිටින් වාසය කළත් සැදැහැවත් කුලපුත්‍රයෙක් විසින් මග වියදම්ද රැගෙන උන්වහන්සේව බැහැදකින්නට යෑම සුදුසු දෙයක්මයි. එහෙමනම් අපි හැමෝම ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යමු. ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මහත් වූ බ්‍රාහ්මණ පිරිසත් සමග ගග්ගරා පොකුණ දෙසට පිටත් වුණා. ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට ඒ වන ගොමුව අතරින් යද්දි මෙවැනි කල්පනාවක් ඇති වුණා. ඉදින් මන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවොතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ ගැන මට මේ විදිහට පවසන්නට ඉඩ තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔය ප්‍රශ්නය අසන්නට ඕන ඔය විදිහට නොවේ. පින්වත් බ්‍රාහ්මණය, ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ මේ විදිහටයි කියලා. එතකොට මේ පිරිස මට අපහාස කරાવી. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මෝඩයෙක් නෙව, අව්‍යක්ත කෙනෙක් නෙව. ශ්‍රමණ ගෞතමයන්ගෙන් නුවණ ඇති ප්‍රශ්නයක් අසන්නට බැරි වුණා නෙව කියලා. මේ පිරිස යම් කෙනෙකුට නිග්‍රහ කරනවා නම් ඔහුගේ කීර්තිය පිරිහෙනවාමයි. යමෙකුගේ කීර්තිය පිරිහෙනවා නම් ඔහුගේ භෝග සම්පත් පවා පිරිහී යනවා. අපගේ භෝග සම්පත් පුණත් කීර්තිය නිසා ලැබුණු දේවල් නෙව. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගෙන් ප්‍රශ්න ඇසුවොතින් ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරෙන් මට උන්වහන්සේගේ සිත සතුටු කරන්නට බැරි වුණොතින් ඒ පිළිතුර පිළිබඳව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට මෙහෙම කියන්නට ඉඩ තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔය ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ ඔහොම නොවේ. පින්වත් බ්‍රාහ්මණය, ඔය ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ මෙහෙමයි කියලා. එතකොට ඔය කාරණය මුල් කරගෙන මේ පිරිස මට පරිභව කරાવી. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මෝඩයෙක් නෙව, අව්‍යක්ත කෙනෙක් නෙව. ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රශ්නයට උන්වහන්සේගේ සිත සතුටු වෙන ආකාරයට පිළිතුරක් දී ගන්නට බැරි වුණා නෙව කියලා. මේ පිරිස යම් කෙනෙකුට නිග්‍රහ කරනවා නම් ඔහුගේ කීර්තිය පිරිහෙනවාමයි. යමෙකුගේ කීර්තිය පිරිහෙනවා නම් ඔහුගේ භෝග සම්පත් පවා පිරිහී යනවා. අපගේ භෝග සම්පත් පුණත් කීර්තිය නිසා ලැබුණු දේවල් නෙව. ඉදින් මං මෙහෙම ළඟට ඇවිල්ලත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව නොදක ආපසු හැරී ගියොත් ඒ ගැනත් මේ පිරිස මට පරිභව කරાવી. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මෝඩයෙක් නෙව, අව්‍යක්ත කෙනෙක් නෙව, දැඩි මාන්නයෙන් යුතු කෙනෙක් නෙව, බයටපත් වූ කෙනෙක් නෙව. ශ්‍රමණ ගෞතමයන්ව බැහැදකීම පිණිස පැමිණෙන්න බැරි වුණානේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලත් නොදකම ආපසු හැරී යන්නේ කොහොමද කියලා. මේ පිරිස යම් කෙනෙකුට නිග්‍රහ කරනවා නම් ඔහුගේ කීර්තිය පිරිහෙනවාමයි. යමෙකුගේ කීර්තිය පිරිහෙනවා නම් ඔහුගේ භෝග සම්පත් පවා පිරිහී යනවා. අපගේ භෝග සම්පත් පුණත් කීර්තිය නිසා ලැබුණු දේවල් නෙව. ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණුණා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පසව වාඩි වුණා. චම්පා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ගෙන් ඇතැම් උදවිය භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පසව වාඩි වුණා. සමහරුන් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පසව වාඩි වුණා. තවත් සමහරුන් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ ආචාර කොට එකත්පසව වාඩි වුණා. සමහර උදවිය තම තමන්ගේ නම්ගොත් පවසලා එකත්පසව වාඩි වුණා. තවත් සමහරුන් නිශ්ශබ්දව එකත්පසව වාඩි වුණා. එතකොටත් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ කාරණය ගැනම බහුල වශයෙන් සිතා වාඩි වෙලා හිටියා. ඒ කියන්නේ ඉදින් මන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවොතින් සහ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගෙන් ප්‍රශ්න ඇසුවොතින් ආදී ලෙස ඒ නිසා ඇත්තෙන්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගෙන් අපගේ ආචාර්යවාදයට අයත් ත්‍රිවිද්‍යාව ගැන ප්‍රශ්නයක් අසනවා නම් කොතරම් හොඳද?
ඒකාන්තයෙන්ම උන්වහන්සේගේ සිත සතුටු වෙන අයුරින් මට ඒ ප්‍රශ්නය විසඳන්නටත් පුළුවනි කියලා. එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ සිතේ තිබුණ පටලැවිල්ල අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති වුණා. මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා Tamanගේ සිතුවිල්ලෙන් පීඩා විඳිනවා. එනිසා මං සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් තම ආචාර්යවාදය වන ත්‍රිවිද්‍යාව අරබයා ප්‍රශ්නයක් අසනවා නම් හොඳයි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට මෙකරුණ වදාලා. පින්වත් බ්‍රාහ්මණය, බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නේ කවර අන්දමේ අංගවලින් සමන්විත කෙනෙකුද? මැනවින්ම කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියා පවසන්නේත් එය මුසාවාදයක් බවට පත් නොවන්නේ කවර කරුණු මතද? එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට මේ අදහස් ඇති වුණා. ඇත්තෙන්ම මම යම් කරුණක් ගැන රුචි වුණා නම්, යම් කරුණක් කැමති වුණා නම්, යම් කරුණක් අදහස් කළා නම්, යම් කරුණක් පැතුවා නම් මේ ගැනම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාගේ ආචාර්යවාදය වූ ත්‍රිවිද්‍යාව අරබයා ප්‍රශ්නයක් අසනව නෙව. ඉතින් මටත් සැබවින්ම උන්වහන්සේගේ සිත සතුටු වන අයුරින් පිළිතුරු දෙන්නටත් පුළුවනි කියලා. එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කය ඍජු කරගෙන හාත්පස සිටි පිරිස දෙස හොඳ හැටියට බලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. බවත් ගෞතමයනි, බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නේ මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කිය හැකිවන්නේ එය බොරුවක් නොවන්නේ අංග පහකින් සමන්විත කෙනා ගැනයි. ඒ අංග පහ මොනවාද? බවත් ගෞතමයනි, හැෂ් මිහිලා බ්‍රාහ්මණයා මව්පිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු සුජාත උපතක් ලැබූ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මිමුතු යුග පරපුරෙන් 7 වෙනි පරපුර දක්වා පිරිසිදු මව්කුසක් තිබෙන කෙනෙක්. ඒ වගේම Tamanගේ ජාතිය පිළිබඳව අපවාද නොලැබූ, ගැරහුම් නොලැබූ කෙනෙක්. හැෂ් ඒ වගේම ඔහු වේද හදාරන කෙනෙක්. මන්ත්‍රධාරී කෙනෙක්. ඉතිහාසයේ 5 වෙනි කොට ඇති වේද සමයාගත භාෂා ශාස්ත්‍රයන්හි නිපුණත්වයක් ඇති අක්ෂර ප්‍රභේද ගැන හසල බුද්ධිය ඇති ත්‍රිවේද පාරප්‍රාප්ත කෙනෙක්. වේද සමයාගත පද පාඨ දන්නා කෙනෙක්. ව්‍යාකරණ දන්නා කෙනෙක්. ලෝකායත ශාස්ත්‍රයේහි, මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේහි නිපුණ කෙනෙක්. හැෂ් ඒ වගේම ඔහු ඉතා රූපවත් කෙනෙක්. සොඳුරු පෙනුමක් ඇති කෙනෙක්. දුටුවන් පාදින කෙනෙක්. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු කෙනෙක්. රන්වන් පැහැති කෙනෙක්. බ්‍රහ්මයාගේ බඳු ශරීරාලෝකය ඇති කෙනෙක්. දැකීමට පවා ඉඩකඩ අපහසුවෙන් ලැබිය යුතු කෙනෙක්. හැෂ් ඒ වගේම ඔහු සිල්වත්, වැඩුණු සිල් ඇති කෙනෙක්. වැඩුණු සීලයෙන් සමන්විත කෙනෙක්. හැෂ් නුවණැති කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. යාග කිරීම පිණිස යාග හැන්ද එසවීමේදී පළමු කොට හෝ දෙවනුව හෝ කරන කෙනෙක්. බවත් ගෞතමයනි, බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නේ මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කිය හැකිවන්නේ එය බොරුවක් නොවන්නේ මෙම අංග පහෙන් සමන්විත කෙනා ගැනයි. පින්වත් බ්‍රාහ්මණය, ඔය අංග පහ එකක් අංගයක් අත්හැර දමා අංග 4කින් සමන්විත කෙනාව බ්‍රාහ්මණයෙක් වශයෙන් බ්‍රාහ්මණ පිරිස සලකන්නටත් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා මැනවින් කියන්නටත් එය බොරුවක් නොවන්නටත් පුළුවන් කමක් තිබේද? පුළුවනි බවත් ගෞතමයනි, මේ අංග පහ අනුරූප ස්වභාව අත්හරිමු. රූප ස්වභාවයෙන් කුමක් කරන්නටද? බවත් ගෞතමයනි, යම් කලෙක බ්‍රාහ්මණයා රූප ස්වභාව හැර අනිකුත් අංග 4 අන් සමන්විත නම් බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නටත් මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කියන්නටත් එය බොරුවක් නොවන්නටත් අනිකුත් අංග 4 අන් සමන්විත කෙනාට පුළුවනි. පින්වත් බ්‍රාහ්මණය, ඔය අංග 4 අන් එකක් අංගයක් අත්හැර දමා අංග 3කින් සමන්විත කෙනාව බ්‍රාහ්මණයෙක් වශයෙන් බ්‍රාහ්මණ පිරිස සලකන්නටත් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා මැනවින් කියන්නටත් එය බොරුවක් නොවන්නටත් පුළුවන් කමක් තිබේද? පුළුවනි බවත් ගෞතමයනි, මේ අංග 4 අන් වේද මන්ත්‍ර අත්හරිමු. වේද මන්ත්‍ර වලින් කුමක් කරන්නටද? බවත් ගෞතමයනි, යම් කලෙක බ්‍රාහ්මණයා වේද මන්ත්‍ර හැර අනිකුත් අංග 3 අන් සමන්විත නම් බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නටත් මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කියන්නටත් එය බොරුවක් නොවන්නටත් අනිකුත් අංග 3 අන් සමන්විත කෙනාට පුළුවනි. පින්වත් බ්‍රාහ්මණය, ඔය අංග 3 අන් එකක් අංගයක් අත්හැර දමා අංග 2කින් සමන්විත කෙනාව බ්‍රාහ්මණයෙක් වශයෙන් බ්‍රාහ්මණ පිරිස සලකන්නටත් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා මැනවින් කියන්නටත් එය බොරුවක් නොවන්නටත් පුළුවන් කමක් තිබේද? පුළුවනි බවත් ගෞතමයනි, මේ අංග 3 අංග උපන් ජාතිය අත්හරිමු. උපන් ජාතියෙන් කුමක් කරන්නටද? බවත් ගෞතමයනි, යම් කලෙක බ්‍රාහ්මණයා උපන් ජාතිය හැර අනිකුත් අංග 2 අන් සමන්විත නම් බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නටත් මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කියන්නටත්
එය බොරුවක් නොවන්නටත් අනිකුත් අංග දෙක සමන්විත කෙනාට පුළුවනි. මෙසේ පැවසූ විට ඒ බ්‍රාහ්මණවරු සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට මේ විදිහට කියා සිටියා. බවත් සෝනදණ්ඩයනි, ඔහොම කියන්නට එපා. බවත් සෝනදණ්ඩයන් රූප ස්වභාවත් බැහැර කර දමනව නෙව. වේද මන්ත්‍රත් බැහැර කරනව නෙව. උපන් ජාතියත් බැහැර කරනව නෙව. ඒකාන්තයෙන්ම බවත් සෝනදණ්ඩයන් ශ්‍රමණ ගෞතමයන්ගේ අදහසටයි ඔය ඇතුළු වෙන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණ පිරිසට මෙසේ වදාලා. ඉදින් පින්වත් බ්‍රාහ්මණවරුනි, ඔබට මෙහෙම හිතෙනවා නම් ඒ කියන්නේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඔය විදිහේ අල්පශ්‍රත කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කල්යාණ කතාබහ නැති කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ප්‍රඥා රහිත කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් සමග මෙම වචනය පිළිබඳව සාකච්ඡා කරන්නට සමත් නොවන කෙනෙක් කියලා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පසෙක සිටීවා. මා සමග ඔබ සාකච්ඡා කරන්න. ඉදින් පින්වත් බ්‍රාහ්මණවරුනි, ඔබට මෙහෙම හිතෙනවා නම් ඒ කියන්නේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බහුශ්‍රත කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කල්යාණ කතාබහ ඇති කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ප්‍රඥාවන්ත කෙනෙක්. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් සමග මෙම වචනය පිළිබඳව සාකච්ඡා කරන්නට සමත් කෙනෙක් කියලා ඔබ පසෙක සිටිතෝ. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මා සමග සාකච්ඡා කරාවා. මෙසේ වදාළ විට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියා. බවත් ගෞතමයන් වැඩ සිටිත්වා. බවත් ගෞතමයන් නිශ්ශබ්ද වෙත්වා. මම ඔවුන්ට කරුණු සහිතව උත්තර දෙන්නම් කියලා. ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණවරුන්ට මෙහෙම කිව්වා. බවත්නි, ඔය විදිහට කතා කරන්නට එපා. බවත්නි, මං රූප ස්වභාවත්, වේද මන්ත්‍රවත්, උපන් ජාතියවත් බැහැර කරන්නේ නැහැ. ඒ වෙලාවේදී සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ බෑනා කෙනෙක් වන අංගක නම් මානවකයා ඒ පිරිස අතර වාඩි වෙලා හිටියා. එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ බමුණු පිරිසට මෙහෙම කිව්වා. බවත්නි, අපගේ බෑනා කෙනෙක් වන මේ අංගක මානවකයාව දකින්නවාද? එසේ බවත. බවත්නි, අංගක මානවකයා ඊතා රූපවත්, සොඳුරු පිනුමින් යුක්තයි. ඒ වගේම මේ පිරිස අතර මොහුගේ රූප ස්වභාවය ශ්‍රමණ ගෞතමයන් හැරුණු කොට සම කරන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඒ වගේම බවත්නි, අංගක මානවකයා වේද හදාරන කෙනෙක්. මං තමයි මෙයාට මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනුවේ. ඒ වගේම බවත්නි, අංගක මානවකයා මෞපිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු සුජාත උපතක් ලැබූ කෙනෙක් වෙනවා. මං මෙයාගේ මෞපියන් ගැන දන්නවා. බවත්නි, ඉදින් අංගක මානවකයා ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, වරස්ත්‍රී සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, බවත්නි, එතකොට ඒ රූප ස්වභාවයෙන් ඇති ඵලය මොකක්ද? ඒ වේද මන්ත්‍ර වලින් ඇති ඵලය මොකක්ද? උපන් ජාතියෙන් ඇති ඵලය මොකක්ද? බවත්නි, යම් දවසක බ්‍රාහ්මණයා සිල්වත් නම්, වැඩුණු සිල් ඇති කෙනෙක් නම්, වැඩුණු සීලයෙන් සමන්විත කෙනෙක් නම්, නුවණැති නම්, ප්‍රඥාවන්ත නම්, යාග කිරීම පිණිස යාග හැන්ද එසවීමේදී බලමු කොට හෝ දෙවනුව හෝ කරන කෙනෙක් නම්, බවත්නි, බ්‍රාහ්මණවරුන් බ්‍රාහ්මණයෙකු ලෙස සලකන්නටත්, මනාකොට කියනවා නම් මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා කියන්නටත්, එය බොරුවක් නොවන්නටත් ඔය අංග දෙකින් යුතු පුද්ගලයා ගැන පැනවිය හැකියි. පින්වත් බ්‍රාහ්මණයා, ඔය අංග දෙක එකක් අංගයක් අත්හැර දමා එක අංගයකින් සමන්විත කෙනාව බ්‍රාහ්මණයෙක් වශයෙන් බ්‍රාහ්මණ පිරිස සලකන්නටත්, මම බ්‍රාහ්මණයෙක් වෙමි කියලා මැනවින් කියන්නටත්, එය බොරුවක් නොවන්නටත් පුළුවන් කමක් තිබේද? බවත් ගෞතමයනි, එහෙම වෙන්නේ නැහැ. බවත් ගෞතමයනි, ප්‍රඥාව පිරිසිදු වන්නේ සීලයෙන්යි. සීලය පිරිසිදු වන්නේ ප්‍රඥාවෙන්යි. යම් තැනක සීලය තිබෙනවාද, එතැන තමයි ප්‍රඥාව තිබෙන්නේ. යම් තැනක ප්‍රඥාව තිබෙනවාද, එතැන තමයි සීලය තිබෙන්නේ. සිල්වතාට තමයි ප්‍රඥාව තිබෙන්නේ. ප්‍රඥාවන්තයාට තමයි සීලය තිබෙන්නේ. සීලයටත් ප්‍රඥාවටත් කියන්නේ ලෝකෙහි අග්‍රදේ කියලයි. බවත් ගෞතමයනි, ඒක මේ වගේ දෙයක්. අතින් අත සෝදනවා වගේ, පයෙන් පය සෝදනවා වගේ. පින්වත් බ්‍රාහ්මණය, ඒක එහෙමමයි. ප්‍රඥාව පිරිසිදු වන්නේ සීලයෙන්යි. සීලය පිරිසිදු වන්නේ ප්‍රඥාවෙන්යි. යම් තැනක සීලය තිබෙනවාද, එතැන තමයි ප්‍රඥාව තිබෙන්නේ. යම් තැනක ප්‍රඥාව තිබෙනවාද, එතැන තමයි සීලය තිබෙන්නේ. සිල්වතාට තමයි ප්‍රඥාව තිබෙන්නේ. ප්‍රඥාවන්තයාට තමයි සීලය තිබෙන්නේ. සීලයටත් ප්‍රඥාවටත් කියන්නේ ලෝකෙහි අග්‍රදේ කියලයි. පින්වත් බ්‍රාහ්මණය, එහෙමනම් මේ සීලය මොකක්ද? ඒ ප්‍රඥාව මොකක්ද? බවත් ගෞතමයනි, අපි නම් එකරු නෙහිලා, නම් වශයෙන් විතරයි ඒ වචන දෙක ගැන දන්නේ.
එනිසා පින්වත් ගෞතමයන් වහන්සේට මේ කරුණ පිළිබඳව අර්ථ වැටහෙන සේක් නම් ඉතා මැනවි. එහෙමනම් පින්වත් බ්‍රාහ්මණය, සවන් යොම අසන්න. මැනවින් නුවණින් මෙනෙහි කරන්න. මම කියා දෙන්නම්. එසේය බවත්නි කියලා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. යටි ඉර 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 අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂ ධම්ම සාරති වූ සත්තා දේවමනුස්සානං වූ බුද්ධ වූ භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයේහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බමුණන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවාගත් විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කර ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ, අත සහිත වූ, පැහැදිලි ප්‍රකාශ සහිත වූ, පිළිපුන් වූ, පිරිසිදු වූ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා. එවිට ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් අයෙක් හෝ ඒ ධර්මය අසන්නේය. ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවා ගන්නේය. ඉන්පසු ඔහුට මෙසේ සිතෙන්නේය. එනම් ගෘහ වාසයේ පීඩා සහිතය. කෙලෙස් වැඩෙන්නේය. නමුත් පැවිදි ජීවිතය ආකාශයේ මෙන් නිදහසය. ගිහි ජීවිතය තුල සිට සම්පූර්ණයෙන්ම පිරිසිදුව පිරිපුණව බ්‍රහ්මචාරීව වසනවා යන කාරණය ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවේය. ඒ නිසා මං කෙස් රවුල් බාල කසාවත් පොරවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වීම තමා හොඳය. කියලා වසු කලෙක ඔහු භෝග සම්පත් සහ නෑදෑයන් අත්හැර කෙස් රවුල් බා කසාවත් පොරවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත් වෙනවා. ඔහු ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හෙවත් පැවිද්දෙකු විසින් රැකගත යුතු නිවනට උපකාරී වන සිල්පද වලින් සංවර වෙනවා. යහපත් පැවතුම් වලින් යුතු වෙනවා. කුඩා වූ වරදෙහි පවා බය දකිනවා. යහපත් ක්‍රියා ඇත්තෙක් වෙනවා. යහපත් වචන ඇත්තෙක් වෙනවා. ශික්ෂාපද වල හික්මෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුතු වෙනවා. නුවණින් සලකා ආහාර ගන්නවා. සිහි නුවණින් යුතු වෙනවා. ලද දෙයින් සතුටින් සිටිනවා. සුළු සීලය. භික්ෂු නමක් කෙසේනම් සීල සම්පන්න වේද? මේ සස්නෙහි භික්ෂු නමක්. සතුන් මැරීම නොකරන්නේය. අන්සතු දේ නොගන්නේය. අබ්‍රහ්මචර්යාව නොකරන්නේය. බොරු කීම නොකරන්නේය. කේලාම් කීම නොකරන්නේය. සමගි වීමට අනුබල දෙන්නේය. පරුෂ වචන නොකියන්නේය. ප්‍රිය වචන කියන්නේය. නිසරු වචන නොකියන්නේය. අර්ථවත් දේ කියන්නේය. තනකොළ, ගස්වැල් කැඩීම නොකරන්නේය. උදේවරුේ වේලක් පමණක් වළඳන්නේය. නැටීම්, ගීකීම්, වේයිම්, කෝලම් වලින් නොකරන්නේය. මල්මාලා, සුවඳ දැරීම්, සැරසීම් නොකරන්නේය. නුසුදුසු මහ ආසනයන්ගෙන් වැළකුණේය. මුදල් භාවිතයෙන් වැළකුණේය. හමු මාංශ පිළිගැනීමෙන් වැළකුණේය. ස්ත්‍රීන් පිළිගැනීමෙන් වැළකුණේය. දාසයින් පිළිගැනීමෙන් වැළකුණේය. සතුන් පිළිගැනීමෙන් වැළකුණේය. ඉඩම් පිළිගැනීමෙන් වැළකුණේය. ගෙන් ගෙට පණිවිඩ ගෙන යාමෙන් වැළකුණේය. ගනුදෙනු හා වෙළඳාමෙන් වැළකුණේය. හොර කිරුමෙන් වැළකුණේය. අල්ලාස් ගැනීම, වංචා මායම් වලින් වැළකුණේය. කැපීම්, වදදීම් ආදියෙන් වැළකුණේය. බලයෙන් දේවල් ගැනීමෙන් වැළකුණේය. මේවා භික්ෂුවගේ සීලයට අයිති දේවල්ය. මැදුම් සීල්, ඒ වගේම මුල්, කඳ, කුරුක්, දලු, මීච ආදී පස් ආකාරයෙන් පැලවෙන තන වැල්වස් ආදිය විනාශ කිරීමෙන් වැළකුණේය. ආහාර, පාන, රෙදි පිළියදුම්, රත වාහන, ඇඳකුටු, සුවඳ ද්‍රව්‍ය, තලසහල් ආදී සත්වදරුම් දේ රැස්කොට තබා ගැනීමෙන් වැළකුණේය. නැටීම, ගීකීම, වේයීම, රැගීම් වැලීම, කතාන්දර ඇසීම, අතාල ගසා නැටීම, විවිධ විග්‍රහ කිරීම, බෙර ගැසීම, සීක්ලම් කරන අංග චලන නැටුම් නැටීම, උණගස් නැටුම්, මිනි ඇට සෝදා තැබීම, ඇත්පශ්වමී ගව ඉළු බැටළු කුකුළු වටු ආදී විවිධ සත්ව කොර, බොරු හරම, මිටින් මිට ගැසීමේ කොර, මල්ලව කොර, යුද කිරීම, යුද්ධ සේනා පිරික්සීම හා දැකීම ආදී විසූක දර්ශන නැරඹීම් වලින් වැළකුණේය. කොටු පැනීම, ලනු පැනීම, කටි පැනීම, ළම කෙලිය, සිං කෙලිය, සැලුම් කෙලිය, කූරු ගසා පින්තූර සෑදීමේ සෙල්ලම, දී කූරු ගසා ඇත්තස් සෙල්ලම, බන්දු කෙලිය, වස්දඩු පිමීම, නගුල් කෙලිය, කරණම් ගැසීම, කොළ ගැසීමේ කෙලිය, වැලි මැනීමේ සෙල්ලම, රතවාහන සෙල්ලම, යුණු කෙලිය, කුරු සෙල්ලම, සිතු දේ කීමේ සෙල්ලම, විකලාංග රූප පෙන්වීමේ සෙල්ලම ආදී ප්‍රමාදයට පත්වන සූදු කෙලියෙන් වැළකුණේය.
හාන්සි පුටු කවිච්චි වනකම් ඇතිරිලි හිරුලොමින් සෑදූ ඇතිරිලි ආදී සත්වලොම් සම ආදියෙන් සෑදූ විවිධ වර්ගයේ ඇතිරිලි රන් සහ පටනූලෙන් සැකසු කලාල ලොකු විශාල ඇතිරිලි ඇතුන් පසුන් පිට යොදන ඇතිරිලි කොට සහ උඩුවියන් සහිත යහන් ආදී උස් ආසන සහ මහා ආසන භාවිත කිරීමෙන් වැළකුණේය. සුවඳ වර්ග ඇගේ ගෑම ඇඟ පිරිමැදීම නෑවීම සහ ඇඟ තැලීම කෙළපතෙන් බලා සැරසීම පදුන් ගෑම සුවඳින් සහ සුවඳ වලින් සැරසීම මුව සුවඳ කිරීම ආභරණ පැළඳීම අතේගෙන යන සැරයටි සුර කඩු කුඩ පැළඳීම සැරසිලි දෙමු සිරික්කු නළල් පටි මැණික් සහිත හිස් බලදනා බවන් සැලීමට ගන්නා චාමර දිග වාටි සහිත සුදු වස්ත්‍ර දැරීම ආදී ශරීරය සැරසීමෙහි යෙදීමෙන් වැළකුණේය. රජුන් ගැන සොරුන් ගැන ඇමතියන් ගැන යුද සේනා ගැන බය හිතෙන දේ ගැන යුද ගැන කැම බීම ගැන ඇඳුම් පැළඳුම් ගැන නිදා ගැනීම ගැන මාල ගැන සුවඳ ද්‍රව්‍ය ගැන නෑයන් ගැන රථ වාහන ගැන ගම් නියම් ගම් නුවර පළාත් හා ජනපද ගැන ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන ස්ථානවල රැස්වන මිනිසුන් කරන කතා ගැන මිය ගිය අය ගැන ලෝකය ගැන සාගරය ගැන ආදී වැඩකට නැති දේ ගැන කතා බස් කිරීමෙන් වැළකුණේය. ඔබ මේ ධර්ම විනය අනුව හැසිරීම දන්නේ නැහැ. මම මේ ධර්ම විනය අනුව හැසිරීම දන්නවා. ඔබ මේ ධර්ම විනය අනුව හැසිරීම කියන්නේ කුමක්ද දන්නවද? ඔබ තේරුම් අරන් තියන්නේ වැරදියට. මම හොඳ අවබෝධයෙන් ඉන්නේ. මම කියන දේෙහි තේරුමක් තියෙනවා. ඔබ කියන දේවල් වල තේරුමක් නැහැ. ඉස්සෙල්ලා කියන්න ඕන එක පස්සේ කියනවා. පස්සේ කියන්න ඕන එක ඉස්සෙල්ලා කියනවා. ඔබ පුරුදු කළ දේවල් වැරදුනා. ඔබට වාද වුණා නින්දා වුණා. වාද වීමෙන් බේරෙන්න හැසිරෙන්න. ඔබ දන්නව නම් වාදයෙන් ගැලවී යන්න ආදී දෝෂාරෝපණය සහ නින්දා කරන කතාවෙහි යෙදී සිටීමෙන් වැළකුණේය. රාජුන්ගේ ඇමතියන්ගේ ගෘහපතියන්ගේ කුමාරවරුන්ගේ පණිවිඩ ගෙන යාම එනම් මෙහෙ යන්න අසවල් තැනට එන්න මේක අරන් යන්න අසවල් තැනට අරන් යන්න ආදී පණිවිඩ ගෙන යාමේ දූත මෙහෙවරෙහි යෙදීමෙන් වැළකුණේය. තමාට ලාභ සත්කාර ලබා ගැනීම සඳහා අන් අයගේ නැති වර්ණනා කිරීම නැති ගුණ කීම් සොදල් කිරීම චාටුබස් කීම් තමන්ට ලැබෙනාසේ අන් අයට බැනීම් ආදී කුහක ක්‍රියාවෙහි යෙදීමෙන් වැළකුණේය. මේවා භික්ෂුවගේ සීලයට අයිති දේවල්ය. මහසිල් ඒ වගේම අත් හෝ ශරීර අංග බලා පලාපල කීම නිමිති බලා පලාපල කීම උත්බත බලා පලාපල කීම සිහින අනුව පලාපල කීම ශරීර ලක්ෂණ අනුව පලාපල කීම මියන් කෑ ඇඳුම් බලා පලාපල කීම ගිනි පූජා හැදි පූජා ධාන්‍යා පූජා සහල් පූජා ගිතෙල් පූජා ගලතෙල් පූජා මරු සතුන්ගේ ලේ පූජා අංග විද්‍යාව වාස්තු විද්‍යාව දේශපාලන විද්‍යාව ලොතරේ විද්‍යාව භූත විද්‍යාව පොළවේ යට සිට මැතිරීමේ විද්‍යාව සර්ප විද්‍යාව විෂ විද්‍යාව වෘශ්චික විද්‍යාව භූසික විද්‍යාව භක්ෂ විද්‍යාව ඉදුණු දේ බලා අනාවැකි කීම මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව පක්ෂයන්ගේ ශබ්ද දැනගැනීමේ විද්‍යාව ආදී ලාමක විද්‍යාවෙන් වැළකුණේය. මැණික් වල සුබ අසුබ ලකුණු කීම දඩුව වල සුබ අසුබ ලකුණු කීම වස්ත්‍ර වල සුබ අසුබ ලකුණු කීම කඩු ඊතල දුනු ආයුධ ආදී සලකුණු වලින් සුබ අසුබ ලකුණු කීම යැහැණුන්ගේ පිරිමින්ගේ දරුවන්ගේ හා දාසයින්ගේ හැඩරුවින් සුබ අසුබ ලකුණු කීම ඒ කටයුතු සඳහා තෝරාගත යුතු ඇතුන්ගේ ලකුණු කීම සත්වයන්ගේ ලකුණු කීම හුනන් ඇගේ වැටීමේ හා හඩනැගීමේ බලාපල කීම කනෙහි පැළදූ දේවල් වලින් බලාපල කීම කැස්බෑවන්ට හා මුවන්ට මතුරා බලාපල කීම ආදී ලාමක විද්‍යාවෙන් වැළකුණේය. අසවල් නැකතට රජතුමා යුද්ධයට යනවා. අසවල් නැකතට රජතුමා නැවත පැමිණෙනවා. අසවල් දිනයි රජතුමා සතුරු රජු හමුවීමට යයුත්තේ. අසවල් දින පිටත සිටින රජවරුන්ගේ පැමිණීම වන්නේය. අසවල් දින රජතුමාගේ ඉවත්වීම වන්නේය. අසවල් දින රජතුමාට ජය ලැබෙන්නේය. සතුරු රජු පරාජය වන්නේය. සතුරු රජුට ජය ලැබෙන්නේය. මොහුට ජය වන්නේය. මොහුට පරාජය වන්නේය ආදී දේ පවසන ලාමක විද්‍යාවෙන් වැළකුණේය. අසවල් දින චන්ද්‍ර ග්‍රහණයක් වෙනවා. සූර්ය ග්‍රහණයක් වෙනවා. නැකත් ග්‍රහණයක් වෙනවා. අසවල් දින සඳ හා හිරු නිසි මගින් යනවා. අසවල් දින නොමගින් යනවා. අසවල් දින නැකත් තරු නිසි මගින් යනවා නොමගින් යනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. භූමි කම්පා වෙනවා. වෙසි රහිතව අහස ගුගුරනවා.
හිරු සදු හා නැකැත්වල උදාව බැසීම කෙලසීම පිරිසිදුවීම මේ වෙලාවට වෙනවා සහ මේ විපාක දෙනවා. චන්ද්‍රග්‍රහණ සූර්ය ග්‍රහණ හා නැකත් ග්‍රහණ වලින් මේ විපාක වෙනවා. හිරු සදුගේ නිසිමග යාම නිසා මේ විපාකත් නොමග යෑම නිසා මේ විපාකත් ලැබෙනවා. දිශා 10 මෙවැනි විපාක දෙනවා. උල්කාපාත භූකම්පන වැසි නැති අහස ගිගිරීම මෙවැනි විපාක දෙනවා ආදී දේ පවසන ලාමක විද්‍යාවෙන් වැළකුණේය. මේ කාලයේ වහිනවා, මේ කාලයේ නිර්දය වෙනවා, මේ කාලයේ ආහාර සරු වෙනවා, මේ කාලයේ දුර්භික්ෂය වෙනවා, මේ කාලයේ රට සරු වෙනව බිය සැක නැති වෙනවා, මේ කාලයේ බය උපදිනවා රෝග ඇති වෙනවා, මේ කාලයේ නිරෝගී වෙනවා ආදී බලාපොළ පැවසීමක් බුද්ධ ගණිත සංඛ්‍යාන කව්‍ය හා ලෝකායන ශාස්ත්‍ර ආදී දේ පවසන ලාමක විද්‍යාවෙන් වැළකුණේය. විවාහ කරවීමට හා කැඩීමට නැකැත්කීම, අමු සැමියන් එක් කිරීමට හා වෙන් කිරීමට නැකැත්කීම, වස්තුව එකතු වීමට හා වියදම් වීමට කටයුතු කරවීම, දියුණු වීමට හා පාළු වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කීම, දිව බැඳීම, කක බැඳීම, මත් පෙරළවීම, කන් නැසීමට මන්ත්‍ර කීම, වචනම් බැලීම, භූතයන් කැඳවා ප්‍රශ්න ඇසීම, දෙවියන් හා ගැහැණු දරුවන් ලවා වේන කීම, සූර්ය වන්දනාව, මහා බබු වන්දනාව, කටින් ගිනි දැල් පිට කිරීම, ශ්‍රී දේවිය කැඳවීමේ පූජා ආදී ලාමක දේ පවසන විද්‍යාවෙන් වැළකුණේය. ශාන්ති කර්ම කිරීම, වාර ඔප්පු කිරීම, ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙක් සහ පිරිමියා නපුංසකයෙක් කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වීම සහ ඒවාට පුද පූජා පැවැත්වීම, වතුර මතුරා මුහුණ සේදීම හා නැහැවීම, ගිනි පිදීම, බඩ විරේක කරවීම, ලය විරේක කරවීම, වස්ති කරවීම, ශේෂ විරේකය, කනට තෙල් පිමීම, යස් වෙදකම, නස්න කිරීම, අඳුන් ගෑම, ප්‍රති අංශන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ලදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වන වලට බෙහෙත් බෙදීම ආදී ලාමක විද්‍යාවෙන් ජීවිකාව කරගෙන යාමෙන් වැළකුණේය. මේවා භික්ෂුවගේ සීලයට අයිති දේවල්ය. භික්ෂුව මේ අයුරින් සීල සම්පන්නව සිටින විට ඒ සීල සංවරය නිසා මොනම අයුරකින්වත් බියක් දකින්නේ නැහැ. එය මෙවැනි දෙයකි ඔටුනු පලං රජ කෙනෙක් සිටිනවා. ඔහු සතුරන් පරදවා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් කිසිම අයුරකින් බයක් දකින්නේ නැහැ. මෙසේ සීල සංවරයෙන් යුතු වූ භික්ෂුව තමන් තුළ පිරිසිදු වූ අධ්‍යාත්මික සැපයක් විඳිනවා. මෙසේ දැක්වූ සීලයෙන් යුක්ත වූ භික්ෂුව සීල සම්පන්න නම් වේ. ඉන්ද්‍රිය සංවරය. භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ වේද? මේ සස්නෙහි භික්ෂුව ඇසින් රූප දැක එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව ඇසෙහි සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්ද අසා එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. කන නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව කනෙහි සංවරයට පැමිණෙනවා. නාසයෙන් ගන්ධයන් ගෙන එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. නාසය නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව නාසයෙහි සංවරයට පැමිණෙනවා. දිවෙන් රසගෙන එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. දිව නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව දිවෙහි සංවරයට පැමිණෙනවා. කයෙන් පහසගෙන එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. කය නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව කයෙහි සංවරයට පැමිණෙනවා. මනසින් අරමුණුගෙන එහි නිමිති ගන්නේ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නැහැ. මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට එනම් නිමිති ගන්නා කෙනෙකුට ලෝභයත්, ද්වේෂයත්, පාපී අකුසලත් හටගන්නවා. එවැනි දෙයින් වැළකීම පිණිස භික්ෂුව මනස සංවරයට පැමිණෙනවා. මෙසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතු වූ භික්ෂුව තමන් තුළ වූ පිරිසිදු වූ අධ්‍යාත්මික සැපයක් විඳිනවා. මෙසේ වූ භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ වේ නම් වේ. සිහි නුවණින් යුක්ත වීම. භික්ෂුව කෙසේනම් සිහියෙන් හා නුවණින් යුක්ත වූ වේද? මේ සස්නෙහි භික්ෂුව ඉදිරියට යද්දී ආපසු එද්දී එය කරන්නේ සිහි නුවණින්මය.
ඉදිරිය බලද්දී, වටපිට බලද්දී, අතපය හකුලද්දී, දිගහරිද්දී, සිවුරු පාත්‍ර ආදිය දරද්දී, වැළඳද්දී, වානය කරද්දී, රස විඳිද්දී, වෙසිකිලි කැසිකිලි යාමේදී, ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, බොඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී, එය කරන්නේ සිහිනුවණින්මය. වික්ෂුව සිහිනුවණින් යුක්ත වන්නේ ඔය ආකාරයටයි. ලද දෙයින් සතුටු වීම. වික්ෂුව කෙසේනම් ලද දෙයින් සතුටු වන්නේ වේද? මේ සස්නෙහි වික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරින් හා කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් තැනකට යාමට පිටත් වෙනවා නම් පාසිවුරු පමණක් රැගෙන යනවා. එය මෙවැනි දෙයකි. එනම් කුරුල්ලෙක් යම් තැනකට පියාඹා යනවා නම් පියාපත් බර සහිතව පමණක් පියාඹනවා වාගේ. වික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය ආකාරයටයි. වංච නීවරණ ප්‍රහාණය. වික්ෂුව මෙලෙස සීල සමරයෙන් යුක්තව, ඉන්ද්‍රිය සමරයෙන් යුක්තව, සිහි නුවණින් යුක්තව, ලද දෙයින් සතුටුව හුදෙකලාව වාසය කරනවා. එනම් අරණ්‍යගතව, රුක්සවනගතව, පර්වතය, දියඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, හිස්පිටිය, පිදුරුගිය ආදීහිය. ඔහු පිණ්ඩපාතයේ වලදා පළගක් බැඳගෙන කය ඍජුව තබාගෙන භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා. ඔහු ලෝකයේහි ලෝභය දුරු කොට, ලෝභ රහිත සිතින් යුතුව වාසය කරනවා, ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිත කෙලෙසන ද්වේෂය දුරු කොට, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පාවෙන් ද්වේෂ රහිත සිතින් යුතුව වාසය කරනවා, ද්වේෂය කෙරෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත සහ අලසකම අත්හැර ආලෝක සංඥාවෙන් යුතුව සිහි නුවණින් වාසය කරනවා. නිදිමත සහ අලසකම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීම සහ පසුතැවීම බැහැර කොට සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම සහ පසුතැවීම කෙරෙන් සිත පිරිසිදු කරනවා. කුසල් දහම් ගැන සැකය දුරු කොට වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා. එය මෙවැනි දෙයක්. පුද්ගලයෙක් ණයක් අරගෙන එය කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එවිට ඔහු පරණ ණය සම්පූර්ණයෙන්ම ගෙවා දමනවා. ඉන්පසු ඔහුට සිය අඹ දරුවන් පෝෂණය සඳහා යම් ලාභයක් ඉතිරි වෙනවා. එතකොට ඔහුට මෙහෙම සිතෙනවා. මම ණයක් අරගෙනයි කර්මාන්තයක යෙදුවේ. එය සාර්ථක වුණා. මම පරණ ණය ගෙවා දැමුවා. මාගේ අඹ දරුවන් පෝෂණයටත් මට මුදල් ඉතිරි වුණා. කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබන්නේය. මහත් සොම්නසක් ලබන්නේය. එය මෙවැනි දෙයක්. පුද්ගලයෙක් රෝගී වෙලා, දුකටපත් වෙලා දැඩිසේ ගිලන්ව ඉන්නවා. ඔහුට කෑමටවත් පිරියක් නැහැ. ඇඟපතේ ප්‍රාණවත් ගතියකුත් නැහැ. නමුත් පසු කලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් කෑමත් ප්‍රියයි, ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම සිතෙනවා. මම ඉස්සර රෝගී වෙලා, දුකටපත් වෙලා දැඩිසේ ගිලන්ව සිටියේ. කෑමට පිරියක් තිබුණෙත් නැහැ, ඇඟපතේ ප්‍රාණවත් ගතියක් තිබුණෙත් නැහැ. නමුත් දැන් මං මේ රෝගයෙන් මිදුණා. මට දැන් කෑමත් ප්‍රියයි, ඇඟපතත් ප්‍රාණවත්. කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබන්නේය. මහත් සොම්නසක් ලබන්නේය. එය මෙවැනි දෙයක්. පුද්ගලයෙක් සිරගත වන්නේය. නමුත් පසු කලෙක ඔහු සිය ධනය වියදම් නොකොට සුවසේ ඉන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත් වලින් කිසි වියදමක් යන්නේත් නැහැ. එවිට ඔහුට මෙසේ සිතෙන්නේය. මම ඉස්සර සිරගත වයි සිටියේ. නමුත් මං මාගේ ධනය වියදම් නොකොට ඉන් සුවසේ නිදහස් වුණා. මගේ සම්පත් වලින් කිසි දෙයක් වියදම් වුණෙත් නැහැ. කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබන්නේය. මහත් සොම්නසක් ලබන්නේය. එය මෙවැනි දෙයක්. පුද්ගලයෙක් තමාට කැමැති පරිදි සිටීමට නොහැකි, තමන් කැමැති පරිදි යා නොහැකි, අනුන්ට යටත් වෙලා වාසය කරන දාසයෙක් වෙලා සිටියා. ඔහු පසු කලෙක එම දාස බවින් නිදහස් වුණා. තමාට කැමැති පරිදි සිටීමට හැකි, අනුන්ට යටත් නොවන තමන් කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබුණා. එතකොට ඔහුට මෙහෙම හිතුණා. මං ඉස්සර තමාට කැමැති පරිදි සිටීමට නොහැකි, තමන් කැමැති පරිදි යා නොහැකි, අනුන්ට යටත් වෙලා වාසය කරන දාසයෙක් වෙලා සිටියා. මං දැන් ඒ දාස බවින් නිදහස් වෙලයි ඉන්නේ. මට කැමැති පරිදි සිටීමට හැකි, අනුන්ට යටත් නොවන, මං කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබන්නේය. මහත් සොම්නසක් ලබන්නේය. එය මෙවැනි දෙයක්. පුද්ගලයෙක් ධනය සහ භෝග සම්පත් ඇතිව, ආහාර පාන දුලබ, විය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුවසේ ගමන අවසන් කොට බිය උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා, මම කලින් ධනය සහ භෝග සම්පත් ඇතිව, ආහාර පාන දුලබ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුණා.
නමුත් මා දැන් ඒ කාන්තාරයෙන් එතෙර වුණා. සුවසේ ගමන අවසන් කොට බිය වූදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුණා. කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබන්නේය. මහත් සොම්නසක් ලබන්නේය. ඒ අයුරින්ම භික්ෂුව ණයගත්තා වාගේ, ලෙඩ වුණා වාගේ, සිරගත වුණා වාගේ, වහලෙකු වුණා වාගේ, කාන්තාර ගමනකට ආවා වාගේ. මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ ඇති ආකාරය දකිනවා. නමුත් පසුව ණය ගෙවා නිදහස් වුණා වාගේය, රෝගයෙන් නිදහස් වුණා වාගේය, සිරෙන් නිදහස් වුණා වාගේය, වහල් බවින් නිදහස් වුණා වාගේය, කාන්තාර මාවතින් නිදහස් වුණා වාගේය. භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරු වී ඇති ආකාරය දකින්නේ. ඔහුට පංච නීවරණයන් තමා තුළ නැති ආකාරය දකින විට සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය ඇති කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැපය ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ප්‍රථම ධානය. ඔහු කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක හා විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් මුළුකේම තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. ඊන් පුරවනවා. පිළිපුණු පුරවනවා. ඔහුගේ කෙහි ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. ඒක මේ වගේ දෙයක්. රජුන් වැනි අය නහවන දක්ෂ නහවන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් සිටිනවා. ඔහු ලෝහ බදුනකට නෑමට ගන්නා සුණු දමා වතුර ඉසිමින් සුණු පිඩු බවට පත් කරනවා. එවිට සුණු පිඩට වතුර කාවදිනවා. හොදින් තෙත් වෙනවා. එහි ඇතුළද පිටද සෑම තැනකම හොදින් වතුර පැතිරිලා තියෙනවා. නමුත් වතුර පිටතට වැగిරෙන්නේ නැහැ. දෙවන ධානය. තවදුරටත් කියනවා නම් භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි එකඟ බවින් යුතුව විතර්ක හා විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඔහු කය සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. ඊන් පුරවනවා. පිළිපුණු පුරවනවා. ඔහුගේ සියලු කේහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. ඒක මේ වගේ දෙයක්. යටදිය උල්පත් වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නැහැ. දකුණු, බටහිර, උතුරු පැති වලිනුත් වතුර එන මගක් නැහැ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නැහැ. එතකොට ඒ විලෙන්ම සීතල දිය දහරා උල්පත් වලින් උඩට මතු වෙවි ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොදින් පුරවනවා. මේ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නැහැ. තුන්වෙනි ධානය. තවදුරටත් කියනවා නම් මේ භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කේන් සැපයක්ද විඳිනවා. යම් ධානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණයයි පවසනවාද ඒ තුන්වෙනි ධානයත් උපදවාගෙන වාසය කරනවා. ඔහු මේකේම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින්ම තෙත් කරනවා. ඊන් පුරවනවා. පිළිපුණු පුරවනවා. ඔහුගේ සියලු කේහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේමයි හටගන්නේ, ජලයේමයි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නැහැ. ජලය තුලම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වාත් මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමනින්ම තෙත් වෙලා තියෙන්නේ. ඉරලා තියෙන්නේ හැමතැනම පැතිරලා තියෙන්නේ ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නැහැ. සතරවෙනි ධානය. නැවතත් කියනවා නම් වික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යාමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඔහු මේකේම පාරිශුද්ධ වූ ප්‍රභාස්වර සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කේහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නැහැ. නුවණින් අවබෝධ වීමේ ඥානය. තවදුරටත් කියනවා නම් වික්ෂුව ඔය හයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍යා වූ විට, ස්ථීරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඥාන දර්ශනය හෙවත් නුවණින් අවබෝධ වීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසට නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. මාගේ මේ කය වනාහි සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්,
බත් ආදී ආහාර නිසා වැඩුණු අනිත්‍ය ඇතිලීම් පිරිමැදීම් වලින් නඩත්තු කළ යුතු විඳී වෙනසී යන ස්වභාවයට අයත් වූ රූපවත් දෙයක්. මාගේ මේ විවිඥාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. වැඩි තිබෙන්නේත් මෙහිමයි. ඒක මේ වගේ දෙයක්. වෛරෝඩී මාණිකයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුණ දෙයක්. අටපට්ටම්, හොඳින් උපමට්ටම්. ඊටමත් හොඳයි. ඊටම ප්‍රසන්නයි. පිවිතුරුයි. එහි මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුල නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, බඩු පැහැ වේවා, නූලක් පමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතටගෙන හොඳින් විමසා බලනවා. මේ වෛරෝඩී මැණික හරි ලස්සනට පහළ වුණ දෙයක්. අටපට්ටම්, හොඳින් උපමට්ටම්. ඊටමත් හොඳයි. ඊටම ප්‍රසන්නයි. පිවිතුරුයි. එහි මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුල නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, බඩු පැහැ වේවා, නූලක් පමුණලා තියෙනවා. කියලා මනෝමය කයක් මැවීමේ ඥානය. තවදුරටත් කියනවා නම් වික්ෂුව ඔය හයිරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිට විට, අකම්පිතව පිහිට විට, මනෝමය කයක් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසට නතු කරයි. ඉතින් ඔහු මේකෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉදුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තන ගසකින් තන ගොබය ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා, මේ තන ගස මේ තන ගොබය. තන ගස වෙන එකක්, තන ගොබය වෙන එකක්. නමුත් තන ගසෙන්මයි තන ගොබය ඇදලා ගත්තේ කියලා. ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුව ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා, මේ කඩුව මේ කොපුව. කඩුව වෙන එකක්, කොපුව වෙන එකක්. නමුත් කොපුවෙන්මයි කඩුව ඇදලා ගත්තේ කියලා. ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයිකු ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා, මේ නයා මේ නයි පෙට්ටිය. නයා වෙන එකක්, නයි පෙට්ටිය වෙන එකක්. නමුත් නයි පෙට්ටියෙන්මයි නයා ඇදලා ගත්තේ කියලා. 이르දි බල ඥානය. වික්ෂුව ඔය හයිරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිට විට, අකම්පිතව පිහිට විට, 이르දි ප්‍රතිහාරය පිණිස සිත මෙහෙවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක්ව සිට බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක්ව සිට තනි කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්න සලස්වෙනවා. නොපෙනී යනවා. විත්තිය විනිවිද යනවා. ප්‍රාකාරය, පර්වත විනිවිද යනවා. කිසිවක් හා නොගැටී යනවා. අහසේ යන්නාක් මෙන් යනවා. පොළොවෙහි කිදා බැසීමත් මතුවීමත් කරනවා. ජලය මත ඇවිද යනවා. පළගක් බැඳගෙන පක්ෂියෙකු මෙන් අහසේ යනවා. මේසා මහත් 이르දි ඇති, මහානුභාව ඇති, හිරු සදු පවා අතින් අල්ලනවා, පිරිමදිනවා. බඹලොව දක්වාම කේන් වශී කරගෙන ඉන්නවා. ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුමල් කරුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් සිටිනවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැටෙන් යම් ආකාරයේ බදුනක් හදන්න කැමති නම් ඔහු ඒ ආකාරයේ බදුනක් හදනවා. විශේෂයෙන් හදනවා. ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්තල කැටයම් කරුවෙක් හෝ ඔහුගේ ඇතවැසියෙක් සිටිනවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දලක යම් ඇත්දල කැටයමක් කරන්න කැමති නම් ඔහු ඒ ආකාරයේ ඇත්දල කැටයමක් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම් කරුවෙක් හෝ ඔහුගේ ඇතවැසියෙක් සිටිනවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රණකයම් රන් කැටයමක් කරන්න කැමති නම් ඔහු ඒ ආකාරයේ රන් කැටයමක් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. දිව්‍ය ශ්‍රවණ ඥානය. වික්ෂුව ඔය හයිරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිට විට, අකම්පිතව පිහිට විට, දිව්‍ය ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එවිට ඔහු මිනිස් සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිව්‍ය වූ ශ්‍රවණයෙන්, මනුෂ්‍ය වූ දිව්‍ය වූ ළඟ වූ දුර වූ ශබ්දයන් අසනවා. ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් සිටිනවා. ඔහු බෙර හඩත්, මිහිඳු බෙර හඩත්, සක්, වන, යට බෙර හඩත් අසනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මේක බෙර හඩ, මේක මිහිඳු බෙර හඩ, මේක සක් හඩ, මේක වනා බෙර හඩ, මේක යට බෙර හඩ කියලා. අන් සිද්දෙන් ගන්නා ඥානය. වික්ෂුව ඔය හයිරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට,
උපක්ලේශ බැහැර විට මෘදු බවට පත් වූ විට කර්මණ්‍ය විට ස්ථීරව පිහිටි විට අකම්පිතව පිහිටි විට අනුන්ගේ සිත් පිරිසිද දක්නා නුවණ පිණිස සිත යොමු කරයි. ඒට සිත නතු කරයි. එවිට ඔහු වෙනත් සත්වයන්ගේ සහ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිද දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් ලෙසත්, රාග රහිත සිත රාග රහිත සිතක් ලෙසත් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් ලෙසත්, ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතක් ලෙසත් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් ලෙසත්, මෝහ රහිත සිත මෝහ රහිත සිතක් ලෙසත් දැනගන්නවා. හැකිලුණු සිත හැකිලුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා. සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා. සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා. නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා. දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා. එකග වෙන සිත එකග වෙන සිතක් වශයෙන් දැනගන්නවා. එකග නොවන සිත එකග නොවන සිතක් වශයෙන් දැනගන්නවා. කෙලසුන්ගෙන් මිදුණු සිත කෙලසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලසුන්ගෙන් නොමිදුණු සිත කෙලසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ සිටිනවා. ඔහු පිරිසිදු කණ්ණාඩියක් ඉදිරියේ හෝ දිය බඳුනකින් තමාගේ මුහුණ විමසා බලනවා. එවිට දොස් ඇති තැන ලෙසත් දොස් නැති තැන ලෙසත් දැනගන්නවා. පෙර ජීවිත දක්නා ඥානය. වික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාෂවර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර විට, මෘදු බවට පත් වූ විට කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතයේ ගත කළ ආකාරය දක්නා නුවණ පිණිස සිත යොමු කරයි. ඒට සිත නතු කරයි. ඔහු නොඑක ආකාරයෙන් පෙර ජීවිත ගෙවූ ආකාරය ආපස්සට සිහි කරනවා. එනම් එක ජීවිතයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 100ක්, දහසක්, ලක්ෂයක්, සමවට්ට කල්ප, විවට්ට කල්ප, සමවට්ට විවට්ට කල්පයන් දක්වාද සිහි කරනවා. එනම් මම ඉස්සර අසවල් තැන සිටියා, මගේ නම මේක, මගේ රූපය මෙහෙමයි, කෑවේ බිව්වේ මෙහෙමයි, සැප දුක් මෙහෙමයි, ඒ ජීවිතය අවසනුනේ මෙහෙමයි, ඊට පස්සේ ඉපදුනේ අසවල් තැනයි, එහිදී මගේ නම මේක, රූපය මෙහෙමයි, කෑවේ බිව්වේ මෙහෙමයි, සැප දුක් මෙහෙමයි, ඒ ජීවිතය අවසනුනේ මෙහෙමයි, ඊට පස්සේ මේ ලෝකෙ උපන්නා. ආදී වශයෙන් කරුණු සහිතව විස්තර සහිතව දකිනව, සියල්ල දකිනව, සියලු ජීවිත දකිනව සිහි කරනවා. ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් Tamanගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යලි Tamanගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං මේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහිදී මෙහෙමයි හිටියේ මෙහෙමයි වාඩි වුණේ. මෙහෙමයි කතා බහ කළේ. මෙහෙමයි නිහඬව සිටියේ. මම ඒ ගමෙන් මගේ ගමටම නැවත ආවා. කියලා චුතවීම හා උපත් දක්නා ඥානය. වික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාෂවර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත් උපතක් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. ඒට සිත නතු කරනවා. එවිට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවසින් චුතවන්නා වූ, උපදින්නා වූ සත්වයන් දකිනවා. ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූ, යහපත් අයහපත් වූ, සුගති දුගති වල සිටින්නා වූ සත්වයන් දකිනවා. එනම් සමහර සත්වයින් සිතින්, කයෙන් හා වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කිරීම නිසා, මිත්‍යා දෘෂ්ටික වීම නිසා, මිත්‍යා දෘෂ්ටික ඇදහිම් නිසා ඔවුන් කය බිඳී මරණයෙන් පසු අපාය නම්, දුගතිය නම්, විනිපාත නම් නිරේ ඉපදිලා ඉන්නවා. කියලා. ඒ වගේම සමහර සත්වයින් සිතින්, කයෙන් හා වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකිරීම නිසා, මිත්‍යා දෘෂ්ටික නොවීම නිසා, මිත්‍යා දෘෂ්ටික ඇදහිම් නැති නිසා ඔවුන් කය බිඳී මරණයෙන් පසු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ ඉපදිලා ඉන්නවා. කියලා. ඒක මේ වගේ දෙයක්. හතරමන් හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එම නිවසේ සිට ඇස් ඇති පුරුෂයෙක් බලාගෙන සිටිනවා. ඔහු වෙට ඇතුළු වන්නා වූ, නික්මෙන්නා වූ, පාරේ එහාට මෙහාට ඇවිදින්නා වූ හතරමන් හන්දිය මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මේ අය ගෙට ඇතුළු වෙනවා,
මේ අය පිට වෙනවා, මේ අය පාරේ එහා මෙහා යනවා, මේ අය හතරමන් හන්දිය මැද වාඩි වෙලා ඉන්නවා. කියලා ආශ්‍රවයන් ක්ෂය වීම දක්නා ඥානය. වික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, සිත ප්‍රභාස්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය වූ විට, ස්ථීරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත ඒට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක හටගැනීමේ හේතුව නම් වූ ආර්ය සත්‍යයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ කිරීම නම් වූ ආර්ය සත්‍යයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම සඳහා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍යයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා, භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා, අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණු බවට වූ ඥානය ඇති වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නැවත සසර ගමනක් නැහැ. නිවන පිණිස කළ යුතු වෙනත් දෙයක් නැති බව අවබෝධයෙන්ම දැනගනි. ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නැහැ. එතන ඇස් ඇති පුරුෂයෙක් ඒ යුරේ සිටගෙන ඒ ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පි බෙල්ලනුත්, සක් බෙල්ලනුත්, කැට කැබලිත්, මාළු රංචු ආදී හැසිරෙන අයුරුත්, සිටින අයුරුත් දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම සිතෙනවා. මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පි බෙල්ලනුත්, සක් බෙල්ලනුත්, කැට කැබලිත්, මාළු රංචුත් හැසිරෙනවා සිටිනවා. කියලා යටි ඉර 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 යටි ඉර. පින්වත් බ්‍රාහ්මණය, වික්ෂුව සුළු සීලයෙන්, මැදුම් සීලයෙන් සහ මහා සීලයෙන් හෙවත් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුතු වෙයි. ඔය අයුරින් වික්ෂුව සීලවත් කෙනෙක් වෙයි. පින්වත් බ්‍රාහ්මණය, මේ ඒ සීලයයි. පින්වත් බ්‍රාහ්මණය, වික්ෂුව පළමුවෙනි ධානය උපදවාගෙන වාසය කරයි, දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරයි, තුන්වෙනි ධානය උපදවාගෙන වාසය කරයි, හතරවෙනි ධානය උපදවාගෙන වාසය කරයි. පින්වත් බ්‍රාහ්මණය, මේ ඒ සමාධියයි. පින්වත් බ්‍රාහ්මණය, වික්ෂුවක් නුවණින් අවබෝධ වීමේ ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, මනෝමය කයක් මැවීමේ ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, ඉර්ධි බල ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, දිව්‍ය ශ්‍රවණ ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, අන් සිත් දැනගන්නා ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, පෙර ජීවිත දක්නා ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, චුතවීම හා උපත් දක්නා ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, සහ ආශ්‍රවයන් ක්ෂය වීම දක්නා ඥානය උපදවාගෙන වාසය කරනවා නම්, මෙය ඒ භික්ෂුවගේ ප්‍රඥාවයි. පින්වත් බ්‍රාහ්මණය, මේ ඒ ප්‍රඥාවයි. යටි ඉර 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 යටි ඉර. මෙසේ වදාළ විට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඊතා සුන්දරයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඊතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගේ. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගේ. මං මුලා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගේ. ඔය විදිහටයි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළේ. මේ මමත් බවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. බවත් ගෞතමයන් වහන්ස, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේකෝ. බවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට දවසේහි දානය පිණිස මාගේ ආරාධනය පිළිගන්නා සේකෝ. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටීමෙන් එම ඇරයුම පිළිගෙන වදාළා.
ඉන්පසු සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ එම ආරාධනය පිළිගෙන වදාළ බව දැන අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ප්‍රදක්ෂිනා කොට පිටත් වුණා. ඉතින් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ රැය ඇවෑමෙන් තම නිවසෙහි වැළඳිය යුතු අනුභව කළ යුතු ප්‍රණීත වූ දන්පැන් සකසා බවත් ගෞතමයන් වහන්සේ දන්පැන් පිළියෙල කොට තිබෙනවා. දැන් වඩින්නට කාලයයි කියලා භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යවුවා. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි සිවුරු හැඳ පොරවා වාසියුරුගෙන භික්ෂු සංඝයා සමග සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ නිවස වෙත වැඩම කළා. වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩ සිටියා. එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදු රජුන් ප්‍රමුඛ වූ භික්ෂු සංඝයා ප්‍රණීත වූ වළඳන අනුභව කරන දෙයින් සිය අතින් මනාකොට පිළිගැනුවා. හොඳින් පැවරුවා. ඊට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා වළඳා අවසන් කොට පාත්‍රයෙන් බැහැර වූ ඇති භාග්‍යවතුන් වහන්සේ අසලින් එක්තරා මිටි අසුනක්ගෙන එකත්පසව වාඩි වුණා. එකත්පසව වාඩි වුණ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකලා. "බවත් ගෞතමයන් වහන්සේ, මං පිරිස මැද සිටිද්දී පින්වත් ගෞතමයන් වහන්සේ දැක ආසනයෙන් නැගිට වන්දනා කළොත් එකරුණ මුල් කොට ඒ පිරිස මට පරිභව කරાવી. ඒ පිරිස යමෙකුට පරිභව කරනවා නම් ඔහුගේ කීර්තිරාවය පවා පිරිහී යනවා. යමෙකුගේ කීර්තිරාවය පිරිහී යනවා නම් ඔහුගේ භෝග සම්පත්ද පිරිහී යනවා. ඉතින් අපගේ භෝග සම්පත් කීර්තිය නිසාම ලැබූ දේවල් නෙව. තරුව බවත් ගෞතමයන් වහන්සේ, පිරිස මැද සිටින්නා වූ මම ඇඳිලි බැඳ ආචාර කෙරුවොත් බවත් ගෞතමයන් වහන්සේ එය මා අසුනෙන් නැගිට කරන ලද ගෞරවයක් ලෙස සලකන සේක්වා. තරුව ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ, මා පිරිස මැදට ගිය අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ දැක හිස් වෙලුම මුදා අතට ගන්නේ නම් බවත් ගෞතමයන් වහන්සේ එය මා හිස නමා කළ වන්දනාවක් ලෙස පිළිගන්නා සේක්වා. තරුව ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ, මා යානයකට නැග ගමන් කරද්දී භාග්‍යවතුන් වහන්සේ දැක කෙවිට බිම පහත් කොට ඉදිරිපසට නැමුනේ නම් බවත් ගෞතමයන් වහන්සේ මා යානයෙන් බැස ගරු කළ ලෙසට සලකන සේක්වා. තරුව ඒගේම බවත් ගෞතමයන් වහන්සේ, මා යානයකට නැග ගමන් කරද්දී ඉහලාගෙන සිටින කුඩය පසෙකට හරවා පහළට නවන්නේ නම් බවත් ගෞතමයන් වහන්සේ එය මා හිස නමා කළ වන්දනාවක් ලෙස පිළිගන්නා සේක්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණය දහම් කතාවෙන් සතුටු කරවා, සමාදාන් කරවා, උනන්දු කරවා වැඩ සිටි අසුනෙන් නැගිට නික්මවදාලා. සෝනදණ්ඩ සූත්‍රය මෙසේ නිමාවට පත්විය.